අපි පළවෙනිදා අලුත් මාසයක් දෙවියන්ට කොතරම් ස්තුති කරනද අපි මේ මාසයේ පව් කරා. අපි ගොඩක් වෙලාට හිතුවේ නෑ අපිට මැයි මාසෙට එන්න පුළුවන් වෙයි කියලා. අප්‍රේල් මාසෙ තුල අපිට තිබිච්ච පීඩනයන් නිසා unexpected බලාපොරොත්තු නොවිච්ච දේවල් වලට මුහුණ දෙන්න උනා. සමහරවිට ඔබට මතකයි ඔබ මාර්තු මාසයෙන් අප්‍රේල් මාසෙදිත් ඔබ කල්පනා කරා අප්‍රේල් මාසයේ මට මේක කරන්න තියෙනවා, මේක ගෙවන්න තියෙනවා. මම දන්නේ නෑ මොන හරි තලයක ඔබට සුවිශේෂ වූ අභියෝග තිබෙන්නේ නැති. ඔබ කිසිවිටකවත් හිතුවේ නැහැ ඔබට එන්න පුළුවන් වෙයි කියලා. අප්‍රේල් මාසයේ දවස් හරහා අප්‍රේල් 17 මේක කරන්න තිබ්බා, 20 මට ගෙවන්න තිබ්බා, 22 මට මේකට මූණ දෙන්න තිබ්බා, අප්‍රේල් 5 මේක කරන්න තිබ්බා. නමුත් ඔබ මේ මාසය අවසන් කරලා අලුත් මාසයකට මැයි මාසෙට ඇවිල්ලා තියෙනවා. මේ අලුත් මැයි මාසය පැමිණෙන්නේ දෙවියන්ගේ කරුණාවෙන්. අපිට බයිබලයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේගෙන් කරුණාව මේ ලෝකෙට ආවා කියලා. මේ අලුත් මාසය තුල මම ඔබට ලබා දෙන බලවන්තම වූ උසිගැන්වීම තමයි ඔබ යන්න ඕනේ ඔබගේ දෙවියන්ගේ කරුණාව විශ්වාස කරලා. මම කොහොමද මේක කරන්නේ, මං කවද්ද මේක කොහොමද මට උදව් කරන්නේ, මොන ආකාරයෙන්ද කියලා සිතීම පවා දෙවියන් වහන්සේ ඉදිරියේ ආත්මය නසන ක්‍රියාවක් කියලා අපිට බයිබලයේ පෙන්නනවා. ශුදු මතයුගේ සුභාරංචිය ගලාති එපිස හීබ්‍රුව වචන පොත් කියවද්දි මොකද ඕනාවටත් වැඩිය සිතීම මාංශීය ක්‍රියාවක්. පමණ ඉක්මවා කල්පනා කිරීම මේ ලෝකේ මිනිස්යන්ට ගැලවෙන්න බැරි මානසික ලෙඩක් වෙලා ඔවුන්ට මොන උත්තරය ආවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට මොන හුළඟාවත් ඔවුන්ගේ බෝට්ටුව යන්නේ නැහැ ඔවුන්ට ඕන දිශාවට. ඔවුන්ට සතුටු වෙන්න hina වෙන්න කොතරම් අවස්ථා තිබ්බත් ඔවුන්ට කිසි විටකදීවත් මේ කල්පනාව කියන රාමුවෙන් එළියට එන්න බෑ. ඒතරම් මනසට සිතට ආවේශ වෙලා ආරූඪ වෙලා සිතට කල්පනා කිරීම ඔවුන්ගේ ජීවිතයේ බවට පත් වෙලා ඉවරයි. කල්පනාව දෙආකාරයකින් අපිට ලියවිල්ල පැහැදිලි කරනවා. එක කල්පනාවක් ඔබ ලෞකික ආකාරයෙන් සිතනවා, තව කල්පනාවක් ආත්මික ආකාරයකින් සිතනවා. කොහොමද දිවසිතුමනි ඒක සිතන්නේ, කොහොමද අපිට තේරුම් කළ දෙන්නේ? මම කොහොමද මේක ගෙවන්නේ? ඒක ලෞකික සිතීමක්. මම මේක ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ගෙවනවා කියන එක ආත්මීය සිතුවිල්ලක්, ආත්මීය කල්පනාවක්. ආත්මීය මාංශය විරුද්ධ මාංශය ආත්මය විරුද්ධ නිරන්තරයෙන් සටනක ඉන්න බවත්, යේසුස් වහන්සේ මාංශය නම් අකමැති, නමුත් ආත්මය කැමති. උන්වහන්සේ අපිට තේරුම් කළා දෙනවා නුඹලා අවදිව සිටපන්, යාඥා කරපන්, පරීක්ෂාවට ලක් නොවි. මේ මුළු මාසයම ඔබගේ ජීවිතයේ තීරණය වන්නේ ඔබ තෝරගන්න ආකාරයෙන්. මේ මීකත තුල, මේ ගෙන්දගම් පොළවේ, මේ පරිභ්‍රමණය වන මේ පොළොව තලයේ පෘථ්විය තුල මනුෂ්‍ය ජීවිත තීරණය වන්නේ තෝරා ගැනීම මත. We have choices. අපේ ජීවිත තීරණය වෙන්නේ අපි ලබා උපන් හැටියට නෙමෙයි, අපේ තෝරා ගැනීම මත. අද ඔබ තෝරගන්න දේ හෙට ඔබේ ජීවිතයයි. අද ඔබ තෝරගත්ත දේ හෙට ඔබගේ අත්දැකීමයි. අමතක කරන්න එපා. ඔබ තෝරගත්තොත් ඍණාත්මක වැරදි සිතුවිල්ලක් තුළ ඔබගේ මනස, ශරීරයේ මුළු ස්කන්ධයම එල්බාගෙන තබා ගන්න ඔබට හෙට දවසේදී ලැබෙන්නේ අද ගත්ත තීරණවල ඒ විපාක විතරයි. ඔබ අවබෝධ කරගන්න ජේසුස් වහන්සේ කුරුසයට ගියේ අපව ගලවන්නටයි. මොකද්ද මේ අධික ප්‍රමාණය ඉක්මවා කරන යාඥ කල්පනාවෙන් එළියට ගන්නට. නමුත් ඔබට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ කවුද, ඔබ ගැලවීම ලබන, ඔබ සතුට. මේ මාසය මගේ ජීවිතයේ බලවත්, මේ මාසය මට පුදුම දේ වෙනවා, මේ මාසය මගේ ජීවිතයේ කිතු සමිඳුන් බලවත් කර තිබෙනවා, ප්‍රීතිය, සාමය, සමාදානය ලබා දී තිබෙනවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබගේ මැයි මාසය බලවත් ආශිර්වාද වේවා. මම ඔබගේ ඉදිරියේ තබනවා ජීවනයද මරණයද. යේෂුවා කියනවා ඔබ තෝරගන්නේ මොකද්ද? කල්පනාව ඔබ තෝරගන්න එපා. තෝරගන්න දිව්‍යමය කල්පනාව ඔබගේ මාර්ග සැකසෙනවා. Have a blessed month of May in Jesus name. God bless you. පුතා මම ඔබට පොරොන්දු දෙනවා මේ මැයි මාසේ පුරාවට මම ඔබ ආත්මිකව නැගිටවන බවට. ජේසු පිටයි.